අපි හැමෝම පින් කරලා මෙතනට ආපු මිනිස්සු නෙමෙයි. අනන්ත සසරේ යන ගමනේදී අනන්ත අප්‍රමාණ පව් කරපු මිනිස්සු අපි ඔක්කොම. මනුස්ස ලෝකෙක උපදින මිනිස්සෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මනුස්ස ලෝකෙ උපදින මිනිසයා කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා. මනුස්ස ලෝකය කියලා කියන්නේ කළුසුදු කර්ම කර කර කළුසුදු විපාක රැස් කරන තැනක් කියලා. ඒ වගේම කළුසුදු විපාක භුක්ති විඳින තැනක් කියලා. ඒක නිසා තමයි අපිට කළුසුදු විපාක ලැබෙන්නේ. දිව්‍ය ලෝකය කියලා කියන්නේ සුක්ඛං සුක්ඛ විපාකං. සතර අපාය කියලා කියන්නේ කන්නං කන්න විපාක. සතර අපායේ කළු විපාක විතරමයි දෙන්නේ. දිව්‍ය ලෝකේ සුදු විපාක තියෙන්නේ. නමුත් මනුස්ස ලෝකේ කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාක. මනුස්ස ලෝකේ උපදින හැම කෙනෙක්ගේම අතින් පව්පින් සිද්ධ වෙනවා. පව්පින් විපාක රැස් කරනවා. ඒ විපාක භුක්ති විඳිනවා. ඒක තමයි කරන්නේ. ලෞතර බුද්ධ රාජ්‍යයටපත් උනේ මුළු සසර පුරාම පින් කරපු කෙනෙක් නෙමෙයි. ඔබ අහලාදී භාග්‍යවතුන් වහන්සේට සුවන වෙන කොන්ද කැක්කමක් තිබුණා. සුවන වෙන ඔළුව කැක්කමක් තිබුණා. මල්ලෝපර සටන් කරන කාලෙක මිනිස්සෙක් කොන්ද කැඩුවා. තමන්ගේ කුඩම්ම තමන්ට වඩා මල්ලිට ආදරේ කියලා මල්ලිව ගලක් පල්ලට තල්ලු කරලා මැරලා දැම්මා. මේ බොහෝම ඈත කාලේ බුද්ධ කාරක ධර්ම පුරන්නත් කලින්. ඒ වගේම ඔබ අහලාදී භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදීදී තිරිසන් යෝනියේ ඉපදිලා හිටියා කියලා. විවිධාකාර තිරිසන් යෝනි වල ඉපදිලා හිටියා. මොනරෙක් වෙලා හිටියා කියලා, සිංහෙක් වෙලා හිටියා කියලා, අස්සෙක් වෙලා හිටියා කියලා ආදී වශයෙන්. තිරිසන් යෝනියට යන්නේ වෙන්ගතුනි පව් කළා. ඒක බෝධිසත්වයන් වහන්සේ හෝ වේවා කවුරු වුණත් තිරිසන් යෝනියේ උපදින තිරිසන් යෝනිය කියලා කියන්නේ සතර අපාය. සතර අපායෙන් එකක්. නරකයේ තිරිසන් යෝනිය, പ്രേතනිකාය, අසුරනිකාය කියලා හතරක් තියෙනවා. ඒකට තමයි සතර අපාය කියලා කියන්නේ. පව් කළාම යන්නේ. එහෙනම් වෙන්ගතුනි පාපයක් වුණොත් මේ කොයිතරම් උතුම් මිනිසෙක් වුණත් තමන්ගේ අතින් පාපයක් සිද්ධ වුණා නම් අන්නේ පාපය පරිසම් දුන්නොත් සතර අපාය සංඛ්‍යාත වෙන්න පුළුවන්. නියත වශයෙන්ම වෙනවා කියලා එකක් නැහැ. නියත වශයෙන්ම අපාගාමී වෙන්න තියෙන පාප කර්ම 5යි. නැත්නම් 6යි. මේ 6ක් දාන්න. ප්‍රසිද්ධයි පංචානන්තරේ පාප කර්ම කියන එක. නමුත් තවත් එකක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ලේසල වීම, රහතන් වහන්සේ මැරීම, සංඝ වේදය, අම්මා මැරීම, තාත්තා මැරීම. ඔය කරුණු 5 ඔබ අහලා ඇති. ඒ වගේම තව එකක් තියෙනවා පින්විතනේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔන්න ඔය කරුණු 6ක් සමාදන් වෙලා හෝ කෙරිලා තිබුණා නම් අන්නේ කෙනා නියත වශයෙන්ම අපාගාමී වෙනවා. ඒකයි අහන්න දෙයක් නෑ. ඒ හැරෙන්න පින්වතුනි කොයිතරම් දේවල් මොනතරම් දේවල් ජීවිතේ වෙලා තිබුණත් මෙතනින් ගොඩ යන්න පුළුවන්. ඒක කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට මේ මාර්ග ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. ඔබ හොඳටම දන්නවා පින්වතුනි. අඟුලිමාල වගේ පිරිස සිටියා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය. පවක් වුණා නම්